සුබ දවසක් ඔයාලා හැමෝටම ගෝල් ඉලෙක්ට්‍රොනික් YouTube එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ අපේ බැටිකලෝ ඉන්න කස්ටමර් කෙනෙක් අපෙන් ඉල්ලුවා බිත්තර 1500 මැෂින් එකක්. ඒ කස්ටමර්ට යවන බිත්තර 1500 මැෂින් එක තමයි අපි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ මැෂින් එක ට්‍රේ 18ක් තියෙනවා. මැෂින් එක ඇතුලේ හැචරි බාස්කට් 4ක් වගේ දාන්න පුළුවන්. ඒ වගේම ට්‍රේ 18ක් තියෙනවා. මේ මැසින් එකට කස්ටමනං වෙනම හැච එකකුත් ඉල්ලුවා අපි ඒකත් සූදානන් කරලා තියෙන්නේ. නමුත් මේ මැසින් එකේම වාලට බිත්තර තියාගන්නත් පුළුවන්. ඒමකොද මේ මැසින් එක බිත්තර 1500 වගේම හැචරි බාස්කට් 4ක් දාන්න පුළුවන්. ඒ කියන්නේ බිත්තර 800ක් දාන්න පුළුවන් යට මැසින් එකේම හැච එකේ. ඒක හින්දා කිසිම ගැටලුවක් නැහැ. මේ මැසින් එක ඩබල් ග්ලැඩින් කරලා ගැල්වනයිස් බොක්ස් බාර් වලින් කරලා තියෙන්නේ. ශක්තිය ඇතින් බැලුවොත් ඉතාමත්ම ශක්තිමත්. ඊළඟට හොඳ මෝටර්ස් කන්ට්‍රෝලස් පාවිච්චි කරලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන හොඳ ෆෑන් වර්ගයක් පාවිච්චි කරලා තියෙන්නේ. හොඳ ෆෑන් වර්ග දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ මොකද සාමාන්‍යයෙන් ලේසියෙන් රිපෙයාර් එකක් එන්නේ නැති වෙන්න. තව කියන්න ඕන දෙයක් තමයි සාමාන්‍යයෙන් අපේ මැෂින් වල රිපෙයාර්ස් එන අඩුයි. ඒ කියන්නේ අපි ඒ තරම් හොඳ බඩු පාවිච්චි කරලා තමයි ඉන්කුබේටර් කරන්නේ. සාමාන්‍යයෙන් අපි බාල බඩු දාලා ඉන්කුබේටර් කරන්නේ නැහැ. ඒ වගේම 95ක් 96ක් වගේ හොඳ හැචින් රේට් එකක් තියෙනවා අපේ ඕන මැෂින් එකක. අපේ පොඩි මැෂින් ගන්න අය පවා දන්නවා අපේ මැෂින් වල හැචින් රේට් කොහොමද කියලා. ඒ වගේම මේ බිත්තර 1500 1500 මැෂින් වල හොඳ හැචින් රේට් එකක් තියෙනවා. මේක බිත්තර 1500 මැෂින් එක. මේකේ මං කලින් කරලා තියෙනවා මැෂින් ගොඩක් කරලා තියෙනවා. සාමාන්‍ය 95 94 96 ඒ වගේ අතර හොඳ හැචින් රේට් එකක් එනවා. ඒ වගේම මේ මැෂින් එක ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේ මැෂින් රිපෙයාරින් නැහැ. ඇත්තටම නැහැ. ඒ වගේම තව කියන්න ඕන දෙයක් තමයි සාමාන්‍ය මේකට දාලා තියෙන XM18D කන්ට්‍රෝල් එකක්. මේ වීඩියෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහට XM18D කන්ට්‍රෝල් එක දාලා තියෙන්නේ. ඒකින්ද ඒ කන්ට්‍රෝල් එක සාමාන්‍යයෙන් හොඳම හයි ක්වොලිටි කන්ට්‍රෝල් එකක්. කින්ද හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් ඔයාලට. මේ මැෂින් එක 2,45,000ක් වෙනවා. රුපියල් 2,45,000ක් වෙනවා මේ මැෂින් එක. ඔයාලට අපෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ට්‍රාන්ස්පෝර්ට් වලට යන්නේ රුපියල් 20,000ක් වගේ.